හෙලෝ ගයිස් ඔන්න අද අපි බාබකියු එකක් දාන්න යන්නේ අද නොඅඩු දවසක් හින්දා වයිෆ් එනාගේ ඉතින් කලින් ඉඳන්ම වැඩ යා කලින්ම චිකන් එක සීසන් කරන්න දාලා තිබුණා මේවාල පේන ඉතින් සීසන් වුණා චිකන් එක බාබකියු එක රස වෙන ඉතින් මේවත් එකතු වෙනවා මම ඉතින් විශේෂ රයිස් එකකුත් හදලා තිනවා මේක ඇවිල්ලා ලයිම් රයිස් එකක් මේ තියෙන තාකෝල පත්තු කරගන්න මුල් අවස්ථාව ක්වොලිටි අවුලට පස්සේ ඉතින් අපිට වැඩේ පටන් ගන්න පුළුවන් පුදුම හීට් එකක් තමයි ඉතින් පතුරට පස්සේ තියෙන්නේ චිකන් ටිකක් දාලා සසෙට් ටිකක් දාලා වැඩේ පටන් ගත්තා ඊට පේපර් එකක් දාලා තමයි චිකන් ටික තියන්නේ මොකද මේ චාකෝල් මැෂින් එක කාගෙන් පාවිච්චි කරේ නැහැ දැලේ පොඩ්ඩක් කොරසන් නැවිලා තුණා කොකටත් හොඳයි නේ හින්දා පේපර් එකක් දාලා වැඩ පටන් ගත්තා බලන්නකෝ ගාලික් එක බේක් කරාම කොහොමද කියලා ඉතින් මේ වගේ ලස්සනට බේක් වෙනකොට උඩින් පොඩ්ඩක් බාබකියු සෝස් ටිකක් ගාලා ගත්තාම තවත් ඉතින් රසයි ඉතින් මෙන්න මේ වගේ රමම් පාර වෙනකොට තමයි ඉතින් අපිට කන්න පුළුවන් මේක නම් තව පොඩ්ඩක් තැම්බෙන්න ඕනේ මේ වෙලාවට ඉතින් වටේටම බාබකියු සුවඳයි මේදී වෙජිටබල් එකක් ග්‍රිල් වෙනකන් මම තමයි තියන්නේ ඉතින් ගායිස් ඔයාලට පුළුවන් ඔයාලට දවසට යාළුවොත් එක්ක ෆන් එකක් ගන්න මේ වගේ බාබකියු එකක් දාලා එහෙනම් හැමෝටම චියර්ස්